දන්නවද ලෝකෙ ලොකුම බෝම්බය මොකක්ද කියලා. මෙච්චර යුද්ධ තියෙන මේ ලෝකෙ ලොකුම බෝම්බය හදලා තියෙන්නේ 1961 දී සෝවියට් සංගමයෙන්. ඉතින් මේ බෝම්බයේ නම තමයි RDS-220. ඒත් මේක හඳුන්වන්නේ සාර් බෝම්බය කියලා. මේක 1961 ඔක්තෝබර් 30 වෙනිදා සෝවියට් සංගමයෙන් අත්හදා බලලත් තියෙනවා. මේ බෝම්බයේ බලය මෙගාටොන් 50ක්. ඒ කියන්නේ ඇමරිකාවෙන් ජපානයේ හිරෝෂිමා නගරයට දාපු න්‍යෂ්ටික බෝම්බය වගේ 3000 ගුණයකින් මේකේ බලය වැඩි. මේ බෝම්බේ දිග මීටර් 8ක්, විස්කම්භය මීටර් 2ක්, බර ටොන් 27ක්. සෝවියට් සංගමය මේ බෝම්බය අත්හදා බලලා තියෙන්නේ ආක්ටික් සාගරයේ රුසියාවට අයත් නොවායා සෙම්ලියා කියන දූපතේදී. මේ බෝම්බය පුපුරවද්දී ඇති වුණ ගිනි බෝලය කිලෝමීටර් 8ක් පළලට විහිදිලා තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 8ක් ඇතුළත රවුමක තියෙන සියලු දේ ක්ෂණිකව අළු වෙලා යනවා. ඒ වගේම මේ පිපිරීම නිසා ඇති වුණ හතු වලාකුළ කිලෝමීටර් 60ක් ඉහළට ඇති වෙලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බයක් වගේ පෙනුනත් මේක හයිඩ්‍රජන් බෝම්බයක්. ඉතින් මේක ලෝකෙ ලොකුම බෝම්බය වගේම ලෝකෙ ලොකුම පිපිරීම වෙන්නෙත් මේ සාර් බෝම්බ අත්හදා බැලීම තමයි.